සියලු දෙනාටම සුබ දවසක්. ඒත් එක්කම ආදරයෙන් පිළිගන්නවා මටත් රස්සාවක් YouTube නාලිකාවට. ඔන්න ඉතින් කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි පාඨමාලා 4ක් සඳහා මේ දිනවල අයදුම් පත්‍ර කැඳවනවා. ඉතින් අපි ඒ කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලා 4 ගැන සාකච්ඡා කරන්න ඉස්සෙල්ලා අපි දැන් මේ බාහිර උපාධි වලට ගොඩක් චෝදනා එල්ල වෙලා තියෙනවා. ඉතින් මේ බාහිර උපාධි කරලා වැඩක් තියනවද? මේවට රස්සා තියනවද? මේවා කරන්න එකේ තීරුමක් තියනවද? දැන් අපි ඕනෑම අධ්‍යාපන සුදුසුකමක් ලබා ගද්දී ඒක වෘත්තීය අධ්‍යාපන සුදුසුකමක් එහෙම නැත්නම් වෘත්තීය සුදුසුකමක් එහෙම නැත්නම් අධ්‍යාපන සුදුසුකමක් මේ මොකක් ලබා ගත්තොත් අපි අන්තිමට බලාපොරොත්තු වෙන්නේ මොකක් හරි හොඳ රස්සාවකට හොඳ ජොබ් එකක් කරන්න යන්න. ඉතින් එහෙම අපිට මොකක් හරි හොඳ ජොබ් එකකට මේ තමන්ගේ අධ්‍යාපන සුදුසුකමින් හරි වෘත්තීය සුදුසුකමින් හරි යන්න බැයි නම් ඉතින් ඒ කරන අධ්‍යාපන සුදුසුකම අපි ලබා ගන්නා දේෙන් ඇත්තරම පළක් වෙන්නේ නැහැ, ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඉතින් දැන් මේ බාහිර උපාධි පාඨමාලා වලට ගොඩක් අර චෝදනා එල්ල වෙනවනේ මේ සඳහා. දැන් මේවායින් අපිට ජොබ් වලට යන්න බෑ, රැකියා අවස්ථා අඩුයි, මේ සඳහා පිළිගැනීමක් නැහැ, නිකන් අපේ කාලය නාස්ති වෙනවා විතරයි කියලා දැන් මේ වගේ ගොඩක් චෝදනා එල්ල වෙලා තියෙනවා. ඉතින් අපි බලමු පොඩ්ඩක් මේ ගැන ගැඹුරින් අධ්‍යයනය කරලා මේ බාහිර උපාධි පාඨමාලාවක් හදාරපු කෙනෙක්ට රැකියා අවස්ථා ඇත්තටම තියෙනවද කියලා. දැන් විශේෂයෙන්ම අපි බලමු රාජ්‍යාංශීය රැකියා අවස්ථා තියෙනවද කියලා මේ උපාධි පාඨමාලාවක් හදාරපුවම. මොකද අපි අවුරුදු 3ක් හරි 4ක් හරි කැප කරලා අපේ මුදල් ලාස්ති කරලා අපි ලබා ගන්න අධ්‍යාපන සුදුසුකමෙන් අපිට මොකක් හරි හොඳ වෘත්තීය අවස්ථාවකට හොඳ රැකියාවකට යන්න බැරි නම් ඇත්තටම ඒ කරන ඒ ලබා ගන්න අධ්‍යාපන සුදුසුකමෙන් වැඩක් නැහැ. අපි පොඩ්ඩක් බලමු මේ බාහිර උපාධි පාඨමාලාවක් හැදෑරුවොත් එහෙම මේ වගේ හොඳ ජොබ් එකක් හොඳ රස්සාවක් හොයාගන්න පුළුවන්ද කියලා. අපි පරණ ගැසට් එකක් අරන් බලමු. දැන් මෙතන තියෙනවා 2019 නිකුත් කරපු ගැසට් එකක්. ඉතින් රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය දීප ව්‍යාප්ත සේවාව සහ රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණිය තනතුරු සඳහා බඳවා ගැනීමේ පොදු තරග විභාගය 2021. ඉතින් දැන් මෙතන මේ ලංකාවේ රාජ්‍යාංශයේ තියෙන හොඳම තනතුරු ටිකක් තමයි මේ ගැසට් එකකින් අයදුම් පත්‍ර කැඳවලා තියෙන. ඉතින් 2021 ගැසට් එකක්. දැන් මෙතන තියෙනවා අයදුම් පත්‍ර කැඳවලා ශ්‍රී ලංකා පරිපාලන සේවය, ඊළඟට ගණකාධිකරණ සේවය, ක්‍රම සම්පාදන, අධ්‍යාපන පරිපාලන සේවය සහ විද්‍යාත්මක සේවය සඳහා තමයි මේ බඳවා ගැනීම තරඟ විභාගය සඳහා මේ ගැසට් එක නිකුත් කරලා තියෙන්නේ. ඉතින් දැන් මෙතන තියෙන තනතුරු සියල්ලම විධායක මට්ටමේ තනතුරු, ඒ කියන්නේ ලංකාවේ මේ රාජ්‍ය සේවයේ තියෙන ඉහළම තනතුරු. අපි බලමු දැන් මේ තනතුරු වලට බඳවා ගනිද්දී ඉල්ලලා තියෙන සුදුසුකම් මොනවද කියලා. එතකොට මේ අපි බාහිර උපාධියක් කරලා උපාධි පාඨමාලාවක් හදාarලා ඉතින් මේ වගේ තනතුරකට, ඒ කියන්නේ ලංකාවේ මේ ඉහළම රාජ්‍යාංශයේ තියෙන තනතුරකට අපිට යන්න පුළුවන්ද කියලා. දැන් මෙතන ඉස්සලාම තියෙනවා ශ්‍රී ලංකා පරිපාලන සේවය. දැන් මෙතනදී අධ්‍යාපන සුදුසුකම් විදිහට ඉල්ලලා තියෙන්නේ උපාධියක් ලබා තිබීම. හරිද? ඉතින් කෙලින්ම උපාධියක් ලබා තිබීම. ඉතින් මේ උපාධිය අභ්‍යන්තරද බාහිරද? හරිද? ඊළඟට අවුරුදු 3ද 4ද? ඊළඟට විශේෂ උපාධියක්ද? පන්ති සාමර්ථ්‍යයක් සහිත උපාධියක්ද කියලා කිසිම සඳහනක් කරලා නැහැ. ඉතින් අභ්‍යන්තර වේවා බාහිර වේවා ක්ලාස් එකක් නැතුව හරි ක්ලාස් එකක් ඇතුව හරි අවුරුදු 3ක් හරි අවුරුදු 4ක් හරි නම් කිසිම ගැටලුවක් නැහැ. උපාධියක් විතරයි ඉල්ලලා තියෙන්නේ. ඉතින් මේ පරිපාලන සේවය කියන්නේ ලංකාවේ මේ රාජ්‍යාංශයේ තියෙන ඉහළම තනතුරක් සඳහා තමයි මේ සුදුසුකම් ඉල්ලලා තියෙන්නේ. ඊළඟට අපි දෙවෙනි තනතුර ගියොත් එහෙම ශ්‍රී ලංකා ගණකාධිකරණ සේවය, ගණකාධිකාරී සේවය. දැන් මෙතනදී ඉල්ලලා තියෙන මූලික සුදුසුකම තමයි වාණිජ්‍ය, කළමනාකරණය, ඊළඟට ගණකාධිකරණය, ආර්ථික විද්‍යාව යන විශේෂ ශාස්ත්‍රයන්ට අදාළ උපාධියක් ලබා තිබීම. දැන් එතනදිත් ඉතින් විශේෂත්වයක් සලකලා නැහැ. මේක අභ්‍යන්තර උපාධියක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් බාහිර උපාධියක් වෙන්න ඕනේ. ඊළඟට පන්ති සාමර්ථ්‍යයක් තියෙන්න ඕනේ නැහැ කියලා. දැන් මේ පරිපාලන සේවය ගත්තාම විශේෂයෙන්ම ඉතින් කුමන ශේෂ්ඨයේ උපාධියක් තිබ්බත් මේ සඳහා යොදුම් පත්‍ර යොමු කරන්න පුළුවන්. ඒ කියන්නේ එක්ක කලා, වාණිජ්‍ය, එහෙම නැත්නම් තමන් බයෝ කරලා තියෙන ඒ අංශයෙන්, මැක්ස් කරලා තියෙන ඒ අංශයෙන් ඕන කෙනෙක්ට මේ පරිපාලන සේවය විභාගෙ ලියන්න පුළුවන්. ඉතින් ගණකාධිකරණ සේවය ගත්තොත් එහෙම එතන වාණිජ්‍ය, කළමනාකරණය, ගණකාධිකරණය, ආර්ථික විද්‍යාව කියන දැන් මේ වගේ උපාධියක් ලබලා තිබ්බොත් මේ ගණකාධිකාරී සේවා සඳහා යොදුම් කිරීමට හැකියාවක් තියෙනවා. ඊළඟට අපි අධ්‍යාපන පරිපාලන සේවයට ගත්තොත් එහෙම එතන කෙලින්ම සඳහන් කරලා තියෙන උපාධිය. හරිද? කෙලින්ම සඳහන් කරලා තියෙන උපාධියක්. ඉතින් ඒක කිසිම වෙන් කිරීමක් කළා නැහැ. මේක කොමර්ස් කරපු කට්ටියට, ආර්ට් කරපු කට්ටියට, බයෝ කරපු කට්ටියට, මැක්ස් කරපු කට්ටියට එහෙම කියලා කිසිම සඳහනක් කළා නැහැ. මේක අභ්‍යන්තරද බාහිරද, පන්ති සාමර්ථ්‍යයක් ඕනද නැද්ද? එහෙම කිසිම ගැටලුවක් නැහැ. උපාධියක් ලබා තිබෙමු. ඉතින් උපාධියක් තියෙනවා මේ සඳහා යොදුම් කරන්න පුළුවන්. ඊළඟට මේ විද්‍යාත්මක සේවය ගත්තොත් එහෙම අදාළ ශ්‍රේෂ්ඨ වලට විශේෂ සුදුසුකම් තියෙන උපාධි වෙන වෙනම වෙන් කරලා තියෙනවා.
ඉතින් කිසි ගැටලුවක් නැහැ මේ බාහිර උපාධියක් කරා කියලා. ඉතින් මේ වගේ තනතුරු වලට ඉල්ලුම් කරන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ රාජ්‍ය අංශයේ තියෙන හොඳම තනතුරු. අපි නිකන් තවත් ගැසට් එකකට ගිහිල්ලා බලමු. දැන් මේක මේ ඊයේ පෙරේදා ආපු ගැසට් එකක්. බන්ධන සහකාර බන්ධනාගාර අධිකාරී තනතුර. දැන් මේ අපි ගැසට් එක බලමු 2025 10/3 නිකුත් කරපු ගැසට් එකක්. මේ ළඟදීම නිකුත් කරපු ගැසට් එකක්. අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍යාංශය යටතේ අමාත්‍යාංශයේ යටතේ වන බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සහකාර බන්ධනාගාර අධිකාරී තනතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය 2025. අපි බලමු මේකට මොනවද ඉල්ලලා තියෙන සුදුසුකම් කියලා. දැන් මෙතනදී අධ්‍යාපන සුදුසුකම් දාලා තියෙනවා. ඉතින් අධ්‍යාපන සුදුසුකම් වලට දීලා තියෙන්නේ ඉල්ලලා තියෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් වශයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් ආයතනයකින් පිරිනමන මූලික උපාධිය. දැන් මෙතනදී අපි කරපු ස්ට්‍රීම් එක ඒ ලෙවල් වල කරපු ස්ට්‍රීම් එක මෙතනදී විශේෂ කරලා නැහැ. ඊළඟට මේක මේ අභ්‍යන්තරද බාහිරද කියලා වෙන් කරලා නැහැ. අවුරුදු 3-14ද කියලා වෙන් කරලා නැහැ. පන්ති සාමර්ථ්‍යයක් ඕනද නැද්ද කියලා වෙන් කරලා නැහැ. ඉතින් කිසිම ගැටලුවක් නැහැ. මේ සඳහා යොදුම් කරන්න පුළුවන් අදාළ සුදුසුකම තියෙනවා නම්. දැන් මෙතනදී මේ අර පිළිගත්ත සහ රෙකග්නයිස් අප්‍රූව්ඩ් සහ රෙකග්නයිස් කියන ඩිග්‍රී වලට මම වීඩියෝ එකක් කරලා තිනවා. ඒකත් බලන්න. දැන් මේකත් මේ රාජ්‍යාංශයේ තියෙන ඉහළ තනතුරක්. ඉතින් 82150ක බේසික් එකක් මූලික වැටුපක් මේ බන්ධනාගාර සහකාර බන්ධනාගාර අධිකාරිය කියන තනතුරට දෙනවා. අපි බලමු තවත් ගැසට් එකක්. දැන් මේකත් මේ ඊයේ පෙරේද නිකුත් කරපු ගැසට් එකක් 2025 රෙජිස්ට්‍රාර් සේවයේ 3 වන පන්තියේ 2 වන ශ්‍රේණියේ තනතුරු සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය. අපි බලමු මේකට ඉල්ලලා තියෙන සුදුසුකම් මොනවද කියලා. දැන් මෙතන මේ 2025 10/17 දිනට පහත සඳහන් සුදුසුකම් සපුරා තිබිය යුතුය. ඉතින් මෙතන දීලා තියෙනවා අධ්‍යාපන සුදුසුකම් මොනවද කියලා. දැන් මෙතන දීලා තියෙනවා මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධිධාරයෙකු වීම. ඉතින් ඩිග්‍රියක් විතරයි ඉල්ලලා තියෙන්නේ. අභ්‍යන්තරද බාහිරද කියලා වෙන් කරලා නැහැ. අවුරුදු 3-14ද කියලා වෙන් කරලා නැහැ. කොමර්ස්ද ආර්ට්ද මැත්ස්ද සයන්ස්ද කියලා වෙන් කරලා නැහැ. ඉතින් මේ සඳහා ඉල්ලුම් කිරීම හැකියාවක් තියෙනවා. බාහිර උපාධියක් කරාට. ඊළඟට අපි තවත් ගැසට් එකකට යන දැන් මේක බස්නාහිර පළාත් මේක උපාධි ගුරු. ඉතින් බස්නාහිර පළාත් 2019 ගැසට් එකක්. බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති පාසල් වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම 2019 කියලා තමයි මේ ගැසට් එක නිකුත් කරලා තියෙන්නේ. දැන් මේකේ මූලික සුදුසුකම් වලට දීලා තියෙන මේ ගුරුපත් වීමට අදාළ පිළිගත් සුවිශේෂී කරන ලද පහත 7 වන පරිදි සඳහන් විශේෂ ශ්‍රේෂ්ඨ වලට අදාළ විශේෂ ශ්‍රේෂ්ඨ වලට අයත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා තිබීම. හරිද? එතකොට එක විෂයන්ට අදාළව දැන් මෙතන දීලා දෙනවා මේ ප්‍රාථමික නම් ශාස්ත්‍රවේදී උපාධිය, කලා නම් ශාස්ත්‍රවේදී උපාධියක්, ගණිතය නම් අදාළ සුදුසුකම් දීලා තියෙනවා. සාමාන්‍ය උපාධියක් ඉල්ලලා තියෙන්නේ. ඊළඟට තොරතුරු තාක්ෂණයට ඉංග්‍රීසි වලට, වාණිජ්‍ය වලට දැන් මේ වාණිජ්‍ය වලට දැනට මේ කැලණි විශ්වවිද්‍යාලය නිකුත් කරලා තියෙන ආයුධම් පත්‍ර කැඳවන ඩිග්‍රී එකකින් මේකට ඉල්ලුම් කිරීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට විද්‍යාව මේ අදාළ විෂයන්ට ඒ ශේෂයට සම්බන්ධ ඩිග්‍රියක් කරලා තියෙනවා ඉල්ලන්න පුළුවන්. ඉතින් ඒක කිසි ගැටලුවක් නැහැ. හොඳයි. ඒතකොට මේ බාහිර උපාධියක් කරනවා කියන එකේ ගැටලුවක් නැහැ. ඒක ඉතින් පහසුවෙන් කරගන්න පුළුවන්, පාර්ට් ටයිම් කරගන්න පුළුවන්. ජොබ් එකක් කරන ගමන් සෙනසුරාදා ඉදිරියට පොඩ්ඩක් මහන්සි වෙලා මේක කරගත්තොත් අවුරුදු 3කින් අවුරුදු 4කින් මේක ඉවර කරගන්න පුළුවන්. ඉතින් ලේසියෙන් කරගන්න පුළුවන් ඩිග්‍රියක්. රාජ්‍යාංශයේ හොඳ තනතුරු වලට ඇතුළත් වෙන්න පුළුවන්. හරි, එහෙනම් අපි බලමු දැන් දැනට ආයුධම් පත්‍ර කැඳවලා තියෙන මේ කැලණිය විශ්වවිද්‍යාලයේ ඩිග්‍රී ගැන අපි ඩිග්‍රී 4ක් නිකුත් කරලා තිනවා. අපි ඒ ගැන පොඩ්ඩක් සාකච්ඡා කරමු. දැන් කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලා 4ක් සඳහා ආයුධම් පත්‍ර කැඳවලා තියෙනවා. ඉතින් ආයුධම් පත්‍ර කැඳවලා තියෙන්නේ ශාස්ත්‍රවේදී සාමාන්‍ය බාහිර උපාධිය, ඊළඟට ව්‍යාපාර කළමනාකරණ වේදී සාමාන්‍ය බාහිර උපාධිය, වාණිජ්‍ය විද්‍යාවේදී ගෞරව බාහිර උපාධිය, ඊළඟට විද්‍යාවේදී සාමාන්‍ය බාහිර උපාධිය. එතකොට දැන් මෙතනදී උපාධි පාඨමාලා 4ක් සඳහා ආයුධම් පත්‍ර කැඳවලා තියෙනවා. ඉතින් ආයුධම් පත්‍ර යොමු කරන්න පුළුවන් 2025 11 සිට දෙසැම්බර් 31 දක්වා ඔන්ලයින් මාර්ගයෙන් මේ සඳහා ආයුධම් පත්‍ර යොමු කරන්න පුළුවන්. ඉතින් අපි මේ උපාධි පාඨමාලා 4 ගැන ටිකක් බලුවොත් එහෙම දැන් පාඨමාලා ගාස්තුව විදිහට හිතාමත් අඩු මුදලක් තමයි මේ පාඨමාලා සඳහා නියම කරලා තියෙන්නේ. ඉතින් ශාස්ත්‍රවේදී සාමාන්‍ය බාහිර උපාධිය ගත්තොත් එහෙම පාඨමාලා ගාස්තුව රුපියල් ලක්ෂයක් වෙන්නේ. ඉතින් මේ
ලක්ෂ්‍ය සම්පූර්ණයෙන් එකවරම ගෙවන්න ඕනේ නැහැ. ඉතින් වාරික 5කින් තමයි ගෙවන්න ඕනේ. ඉතින් වසර 3ක ඩිග්‍රී එකක් පාඨමාලා මාධ්‍ය විදියට සිංහල මාධ්‍යයෙන් තමයි මේ ඩිග්‍රී එක අධ්‍යයන කටයුතු සිද්ධ කරන්නේ. ඊළඟට දෙවන උපාධිය ගත්තාම ව්‍යාපාර කළමනාකරණවේදී සාමාන්‍ය බාහිර උපාධිය. මේ උපාධි පාඨමාලාව රුපියල් ලක්ෂ 2ක් යනවා. ඒකත් එකවර කරන්න ඕනේ නැහැ. වාරික 5කින් ගෙවන්න පුළුවන්. ඉතින් අවුරුදු 3ක ඩිග්‍රියක් සිංහල මාධ්‍යයෙන් සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් තියෙනවා. ඉතින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරන්න පුළුවන් හොඳයි ඉතින් ඩිග්‍රිය. ඊළඟට තුන්වෙනි උපාධි පාඨමාලාව වාණිජ්‍ය විද්‍යාවේදී ගෞරව බාහිර උපාධිය. එතකොට මේක හොනර්ස් ඩිග්‍රී එකක්. අවුරුදු 4ක ඩිග්‍රී එකක්. ඉතින් ඔන්න කරන්න පුළුවන්. ඉතින් හොඳම chance එකක් අවුරුදු 4ක හොනර්ස් ඩිග්‍රී එකක්. ඉතින් බාහිරව ඉඳගෙන කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් 2,50,000යි ලොකු මුදලක් මේ සඳහා අය කරන්නෙත් නැති. ඒකත් වාරික 5කින් ගෙවන්න පුළුවන් එක. ඉතාමත් අඩු මුදලක් ඉතින් නියම කරලා තියෙනවා. ඉතින් සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම මේක හදාරන්න පුළුවන්. ඉතින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒක ගොඩක් හොඳයි. ඊළඟට 4වෙනි ඩිග්‍රිය විද්‍යාවේදී සාමාන්‍ය බාහිර උපාධිය. මේක ලක්ෂ 3ක් වෙනවා. වාරික 6කින් ගෙවන්න පුළුවන්. මේක අවුරුදු 3ක ඩිග්‍රියක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි මේක පවත්වනවා කියලා දාලා තියෙන්නේ. එතකොට දැන් මෙතනදී වැඩිදුර විස්තර දීලා තියෙනවා 2024 හෝ ඊට පෙර වර්ෂවල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලබන අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ පරීක්ෂණයෙන් තෙවතාවක් තුල එක්වරකදීම සමත් වී තිබීම හෝ එහා සමාන සුදුසුකමක් ලබා තිබීම කියලා දාලා තියෙනවා. ඉතින් අවශ්‍ය සුදුසුකම් දාලා තියෙනවා. අවශ්‍ය සුදුසුකම් දාලා තියෙන තේ ඔන්ලයින් තමයි මේ සඳහා ඇප්ලයි කරන්න ඕන. අපි අවශ්‍ය ලින්ක් ටික පළවෙනි කමෙන්ට් එකේ දාන්න. අයදුම් කරන්න තියෙන අවසාන දවස මේ අවුරුද්දේ කියන්නේ දෙසැම්බර් 31 වෙනිදා. ඉතින් මේ කැලණි විශ්වවිද්‍යාලයේ මේ බාහිර උපාධි පාඨමාලා වෙබ්සයිට් එකට ගියොත් එහෙම මේ බාහිර උපාධි කරන්න තියෙන ඩිග්‍රී පිළිබඳව විස්තර දාලා තියෙනවා. අයදුම් කරන්න ඕන විදිය සම්පූර්ණ විස්තර මේ පාඨමාලාව ගැන ගයිඩ් එකක් දීලා තියෙනවා. සියලුම විස්තර මේ කැලණි විශ්වවිද්‍යාලයේ මේ බාහිර උපාධි පාඨමාලා වෙබ්සයිට් එකට ගියොත් එහෙම බලා ගන්න පුළුවන්. ඉතින් මේ වෙබ්සයිට් වල ලින්ක් ටිකත් අපි දාන්නම් පළවෙනි කමෙන්ට් එකේ. එහෙනම් මේ වගේ වීඩියෝ දිගටම නරඹන්න අපිත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙනම් සියලු දෙනාටම ස්තුතියි.